Hello guys, welcome back to the Meme Ravi official YouTube channel. ඉතින් කොහොමද කට්ටියටම සන්තෝෂෙන් ඉන්නවද? සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. channel එක සබස්ක්‍රයිබ් පාරක් ඒව දාලා නේද? channel එකත් එක්ක එකතු වෙන්න. එතකොට මේ තියෙන්නේ මගේ Facebook group එක, මේකටත් කට්ටිය join වෙන්න. ඒ වගේම මගේ Facebook page එකේ TikTok page එකේ link ටික මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඒ වඩත් යන්න ගීලා like එකක් එහෙම දාන්න. අමුතුවෙන් මතක් ගන්න ඕනේ නේද? Okay guys, එහෙනම් මේ වීඩියෝ එක අපි පටන් ගමු. bike race එකක් වගේ නේ. අඩේ පව් යකෝ. දැන් ඉතින් ගිහිල්ලා වැඩක් නෑ. අඩේ ඌට සිරාවටම පුදුම හදිස්සියක් තියෙනවා. ඕකේ වැටෙනකන් හිටියනම් ඉවරයිනේ යන්න. හරි දැන් ඉතින් රේස් එක පැදලා වැඩක් නෑ. පව් ඉතින් හිනා වෙන්න ඕද නේ. අම්බෝ ඊළඟට මෙවට හිනා යනවා ඉතින් මචං. ඩියෝ එකෙන් අල්ලපු ලංකාවේ සුපිරිම වීල. වරේදී වරින් යකෝ. හරියද? කොල්ල ගම්මක් කල්ලනවා. අමාරු එහෙම සනීප වෙන්නේ නැති. තා පොඩ්ඩේ උගේ මූණ වදින්නේ අර බෝක්කු ඒවා. පාඩුවේ පැදපන්කෝ බයික් එක. තරුසි නංගි. හයි අයියා. කොහමද නංගි? ටීචින් සෙට් වුණා නේද? යෙප් මොනරාගල. කොහමද ඉතින් ওই පැත්තේ ක්ලයිමේට් එක එහෙම? ක්ලයිමේට් එක නම් මෙහෙමයි අයියා. කෑම බීම එක මාසෙට 40000ක් දෙනවා. ක්ලයිමේට් එක? එතකොට සැලරි එක කොහොමද නංගි පායනවද? හලෝ බලුවට යන්න එපා. මේ තරුසි නංගිට අපහාස කරන්න තමයි මේ පෝස්ට් එක හදලා තියෙන්නේ. තරුසිලා එහෙම නෑ. තරුසිලා හරි හොඳයි කියලා Facebook එකේ දාලා තිබ්බ මම දැක්කා. ඒකයි මම දැම්මේ. නැත්තම් මම දන්නේ තරුසියෙක් නෑ. Hello. Hey, Hey, what's up? what are you doing? Nothing, just chilling with the boys. What about you? I was thinking Mm-hmm. you could come over. Come over and. Nobody's home. Your Honor, my client is 100% guilty. Please give maximum life sentence. Hey, why you ask you to park in no parking, man? You take him away, Your Honor. I'll see you later. Peace. May I come in? බල්ලෙක් ඉන්න බයකෝ. මගේ සේවාදායක 100% වැරදි කරුවෙක්ලු. හරිනේ ඉවරයිනේ. මේක ෆිල්ම් එකක් වගේනේ. මම ආතල් ෆිල්ම් එකක් එන්නේ නේ. මේ දන්නේ එකේ කමෙන්ට් එකක් දාපන්කො ෆිල්ම් එකේ නම. සුදු දාත්ති බීලා. වදේනම බාන්න ඔයද විව්වේ අත්තරි ඔයද යන්නේ යන්නවා ඉතින් ඈ. අයියෝ මේ අනේ මන්ද මචං මේ ඉස්කෝලේ යන කාලේ පොඩි උන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි සෙට් කරගෙන මේ ඉන්න එක. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ මචං. ඊට දැන් නම් කියවන්න හදන්න එපා. ඉතින් ඉස්කෝලේ යන කාලේවත් කෙල්ලෙක් සෙට් කරගත්තේ නෑ අයියෝ. ඒකේ තමුසේ ඔහම කියවන්නේ අරගේ මේක රිද්දවල් කියන්න හදන්න එපා. හරි හරි මොකද කියන්නේ. අපි ඊළඟට ඉවරයිනේ. අක්කගේ පොඩි එකා පිහියක් කරන් මට අනින්න යද්දී හෙල්ලෙන්න එපා. යා අඬයි කියලා අක්කා කිව්වම. එහෙනම් අනිනකන් ඉන්නම්කෝ. ඕ මාගේ පෙම් රෝස තොල් පෙති සිපගත් මු අපි බන්දා තැඟි ඒ මේ ටීචර් කෙනෙක් වෙන්න බෑ මචං. සිනහවකට මන් දැන් මත් වෙලා ගේ හිතට ආමාවකට තින්කෝ කියන්නකෝ මටමයි ආදරේකා මරු කෑල්ල බැයි ඉතින්කෝ මටමයි ආද නොවේ කියලා
මේ නම් ටීචර් කෙනෙක් වෙන්න බෑ මචං මේ කොහේ ඔෆිස් එකක වැඩ කරන කෙල්ලෙක් එද්දේදී අම්මට සිරිය ඔය වගේ ටීචර්ලා ආවොත් නම් කොල්ලන්ගෙන් ඉතින් බේරුවන්නේ කැම්රි වැඩ මොනා කරන්නේ අඩෝ රැවුල ගෙපුව නේද يلا قوموا قوموا شباب ඒ කවුබා والله شباب جايين شغل نحن جايين شغل جايين شغل والله جايين شغل اقول شيء اجلس انت ثلاث ياخذ صوره ياخذ صوره මුන් එක එකට hina වෙන උන්ගේ මොන කන්නඩියෙන් දැක්කට පස්සේ උන්ටම hina යයි يلا يلا උන් එක එකට hina වෙලා තියෙන උන්ගේ මූණ දැක්කම උන්ට මේ පාවලා ඒවලම් බලු වැඩයකෝ කොල්ලෙක්ගේ රැවුල කපන්න එපා මචං පව් ඒක ඇත්තටම පව් කොල්ලෙක් රැවුල කපපුවාම අර නිකන් හරියට සිංහයාගේ කේසර තියෙන්නේ කේසර නැති සිංහෙක් වගේ තමයි මචං Kasih. Alah, bang. Kasih. Yo. මේ මොකද්ද බං ඒකයි පවයක පොඩි එක ඒ පොඩි එක මං උනා නා කනවා තෝ කනවා මරාගෙන කනවා දැනගන්න Aray, yung ipin ko. ඒ පුංචි පුතා වෙනකොට මට එතෙන්ට යන්න බැයිද දන්නේ නෑනේ මොනා ගන්නද ඉතින් බලන්වත් ඉන්න මොකද්ද බං ඒව කියන්නේ මොකද්ද මගේ කියන්නේ තේරෙන්නේ නැහැ ඔය කියන එක. හැබැයි ආතල් පොරක් කෑවූ උගේ සීයා මරනවා ළඟදීම මචං. සීයාට ෂොට් එක දෙනවා ළඟදීම. නාකි යට දෙක බිමට ඇලි උත්. යාළුවෝ එක්ක බොන්න සෙට් වෙලා විනාඩි 15කට පස්සේ එම ස්ථානය ඩිලයික්. අඩෝ දොරමඩලාව නේද? ධර්මය, ආගම, විශ්කම් දස්කම් සිරිලක ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව් දොරමඩලාව පරාදයි මචං. කොල්ල සෙට් එකක් දෙකක් දාගත්ත තැනක දොරමඩලාව මෙතන නම් කොල්ල බීපු තැනක් කියන්නේ කොල්ල සෙට්ටලා බීපු තැනක් තියෙන මචං මෙන්න මෙතන. කියන්නේ දොරමඩලාවත් පරාදයි මචං. එතන මාර දැනුම් සම්භාරයක් තියෙන්නේ. අඩ ඉතින් මගේ සුදු දෝනෙට කියන්නේ ඉතින් හරිද? ඔයා මගේ නොවුනත් හරිද? හරි. මං ඔයාලට ගොඩාක් ආදරේ. හරිද? හරි. මගේ ලෝකයේ දෙවෙනි අම්මා වගේ හැමදාම මගේ ළඟ හිටියට ඔයාලට ගොඩාක් පිං. හරිද? ලස්සනට තියෙන යාළුකමත් ආදරයකට හැරෙන අවස්ථාව ඕන තරම් තියෙන අනේ ළමයා. පරිස්සමෙන් හරිද? ඔයාගේ පච්චිව කවදාවත් දාලා යන්නේ නැහැ. හරිද? ආදරේ. මේ රට විනාසයි හොත්තෝ. මොනාද බල්ලෝ මේ ලව් කරන ක්‍රමවේදේ අප්පච්චි දාලා යන්නේ නැහැල්ලු සුදු දෝනිද. හරි බං එල හරි එල මට තේරෙන්නේ නෑ මචං මේ දැන් උන් ඉන් ලව් කරන ක්‍රමවේදේ මොකද්ද කියලා හරිම වෙනස් සම්ප්‍රදායක් බං. මේ වගේ උන් එකතු කරලා මචං වෙනම දූපතකට දාලා පිරමීඩ ව්‍යාපාරයක් කර හැකි බං. අපිට ඉස්කෝලේ උදේ රැස්වීමේ කතාවක් කරන්න දුන්නම. Good morning everyone. My name is Good morning. අඩෝ ඒ කාතල්ලෑ මෙව්වදිලා සිද්ධි මචං මටත් තෝ වෙලා තියෙනවා. රන් කුඹලා ඔළුවස් උඩ ගෙයක් හදා හදිද්දි ඌට ලේසි වෙන්නේ මැටිගුලියක් කරන් උගේ ගෙදර එබුවම.
උඹලත් ඕන්න තුත්තක් නෑනිවා ආය ඩිසයින් කරපක්කුද අඩ උදව්වක් කන්න බං හැදුවේ උඹ අමාරුවෙන් මටිගන්න ඕන්නෑ මං උඹට උදව් කරන්න ඇතුවේ ඒ සිරාවට ඌ කොහින්දම මැටි හොයාගන්නේ කොහෙන් හරි හොයාගෙන නැවතිනේ හැබැයි යූ මචං ඒක හදනවා බං සුපිරියටමයි ආයි යා මේසන් බාස් කෙනෙක් වගේ ලයින් කරලා ගන්නට හදනවා මචං feeling crazy with ලෝක ළමා දින පාටි ළමා සින්දුව නෙමෙයි හැබැයි යන්නේ ඒ අර බීර බෝතලන්නේ යතේ තියෙන අම්මට මේ බලවංකෝ බඩු වැඩි වගේ දෝනිලට අඩුයි අර හිදුමුකුත් දාලා යකෝ මේක තව තියෙනවද බා අඩෝ මට එපා වුණා මචං එක බලලා ඇත්තට කලකිරෙනවා බා අනේ මන්දව මුන්ට මොනා වෙලාද කියලා මේ ප්‍රශ්න තියෙන උන්ද මම මේ අඩු වයසේ පුරාද උත්තෝයේ අයියෝ මේ වගේ දේවල් මගේ Facebook එකට එන්න තියෙන්නේ මේක හදාගන්න වෙයිද මට මගේ අනාගතේ මොන වගේ බිරිදක් හම්බෙයිද කියලා මට දුකයි මචං emotional damage රියල් ඒව තමයි Real. Oh, pakai. Real. අඩෝ කුරුණෑගල නේද කුරුණෑගල මං ආසම නගරයක් කුරුණෑගල දැන් ඉන්න කෙල්ලන්ගේ පුකේ ඉඳන්ම බොරුවනේ මචං හැබැයි මේ කෙල්ලගේ එහෙම නෑ මේ කෙල්ලගේ රියල් දැන් එයා ඒක ලෝකෙට වෙන්නවා ඒ කෙල්ලගේ රියල් කියලා පොතාසෙන් වෙඩි තියෙන අයකෝ මහත් ඉස්සර හොමයි මචං මහත් ඉස්සර පාඩම් කරද්දී ඔය විදිහටම තමයි පාඩම් කරේ මේ තියෙන්නේ නියම අමු සින්දු අඩෝ ඒ දවස්වල තිබ්බ පට්ට සින්දු තමයි ඉතින් මෙව්වා අන්න එව්වනේ අමු සින්දු කියන්නේ මචං පාරේ ගිය පොඩි කපල් එකකට ඕක බඳින්න වෙන්නේ නෑ බං කියලා කිව්වම උන් දෙන්න මගුල් මුදු පෙන්නලා කෑ ගහලා අපි බැඳලා ඉන්නේ යකෝ කිව්වම හරි ඕකට ඔච්චර කෑ ගහන්න ඕනේ නෑනේ ඒ සිරාවට මචං මේ දැන් එන පොඩි කපල් අවුරුදු 18 ගමන් බඳිනවා බං ඒ කියන්නේ දැන් උන්ගේ තියෙන්නේ මචං අවුරුදු 18 ගමන් බඳින එක තමයි ලොකුම දේ ඒක තමයි උන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ වෙනවට කියන නෙමෙයි මචං කෙලවෙනවා අනිවාර්යෙන්ම කෙලවෙනවා ඒක ඒ ගොන් වැඩේ නම් කරන්න හොඳ නෑ මචං ඕන තරම් ගොන් වැඩ කරලා තියෙනවා මම හැබැයි ඒ වගේ ගොන් වැඩ නම් ජීවිතේටවත් කරන්නේ නෑ ඒක පැනලා යනවා වගේ වුණා එතකොට අවුරුදු 18 පැනලා අවුරුදු 18 උන ගමන් බඳින වගේ වැඩ ඒ වගේ ගොබ්බට නම් මම ජීවිතේටවත් කරන්නේ නෑ බං පිමගේ බලු පැටිය හිටපු හැටිය පණ යනවා ආයෙත් පණ මතු වෙනවා ගූෆි පුංචි මගේ බැඩියා හරිම ලස්සනයි හරිම හුරතල් කොණ්ඩෙන් ඇදලා අරන් හොම්බට දෙයක් විතර අයින්න තියනවා නම් තවත් හොඳයි සුදු නෝනා ඔයා අදත් ඉන්නවා එහෙනම් අපිත් එක්ක එකතු වෙලා අපි අදත් වගේ ලස්සන ගීතයක් අහන්නයි සූදානම් වෙන්නේ
ඇති. අද මේ වීඩියෝට ඔය ටික ඇති. අපි ඊළඟ වීඩියෝ එකේදී ආයෙත් හම්බෙමු. මම බලාපොරොත්තු වෙනවා තව වීඩියෝ එකකට ඔයාව ගන්න. ඉතාමත් දක්ෂ නංගි කෙනෙක්. ඉතාමත් හොඳයි. මම ඇත්තටම සන්තෝෂ වුණා ඔයාගේ මේ සින්දු ටික අහලා. මේ කෙල්ල කවුද බන් රැවැට්ටුවේ සින්දු කියන්න පුළුවන් කියලා. මට නම් සින්දු කියන්න බෑ මචං. හැබැයි මේකට වඩා නම් සින්දු කියන්න පුළුවන්. මනුස්සයන්ට hina වෙන්න එපා මචං. බල්ලෙක් ඉන්න එපා. එළම එහෙම හරි කියනවා නේද? එළමට hina වෙන්න එපා. ආවා මෙතන පොඩි හුත්ති මොකද්ද වෙලා තියෙන්නේ? නංගි පරිස්සමට ගියාද? ඔව් මම පරිස්සමට ආවා. තෝ මට ආයේ මෙසේජ් දාන්න එපා. තෝ වෙන කැතයි. ඒ කියන්නේ පළවෙනි පාරට දෙන්න හම්බෙලා තියෙන්නේ නේ. අනේ නංගි ඉතින් උඹ හරිද පාඩුවේ මැසේජ් එකක් දැම්මාම මේ උඹ හිතන්න එපා මේ උඹ නිකන් ඩයනා කියලා හරිද? උඹ මේ ඕන කරගන්නේ මම හරි උඹ කතා කරන්න ගන්නේ ඔක්කොටම කලින් පොඩි කොල්ලට සෑහෙන්න තරහ ගිහිල්ලා මේ සිද්ධිය ඇත්තයි ගන්නම් මචං. හැබැයි ඒ කතා කරපු විදිහට මං ඇත්තටම කැමතියි මචං. කොල්ලා ඒ කෙල්ලට කතා කරපු විදිහට මං ඇත්තටම කැමතියි. දැන් ඉන්න පොඩි කොල්ල සිරාට මිතන් ඉන්නේ උන් ඩයනා කියලා බා. ප්‍රියංකා චොප්රා ඩයනා කියලා තමයි හිතන් ඉන්නේ. පෑම් බෑන්න බල ලොකුලයින් බෑන්නේ නැහැ කපි. නිදහසේ ලව් කරන්නත් නැහැ බය කරනවානේ. මොකද කරන්නේ? එලේ නේදාන් ඉන්නේ. පතලොරියද්ද? උඩු. යකෝ මොකද්ද මචං මේ? පැටුනා නම් මුන් දෙන්න එතනමයි ඈ. අම්මට සිරි. වානේ හොදින් තියනවද දන්නේ මචං ගේ ගියපු යෑමට. පක්ති. බලු කතා කියන්න එපා යකෝ. පුංචි කෙල්ලන්ටයි කොල්ලන්ටයි උන් දෙන්නගේ ආදරේට බලු කතා කියන තිරිසන්නු බලබක් සත්තු වගේ. මුන්ට මේ පුදුම පොකියවරු තියෙන්නේ බා. බඳින්න වෙන්නේ තියෙවට ධාන කැටයම් බං. මුස්ලිම් යාළුවට බීෆ් කියලා පෝක් කවලා ගෙදර යන මම. එතකොට උඹ වරෙන් උඹට මොනවද කරන්න කියලා බලන්න එට බලපන්. පුතා. ඔය ඇටන එන්න එපා වැඩපොරට. මං අනිවාර්යෙන් ගාලා තමයි ඔයාව යවනවා. පුළුවන් ඇට වරෙන් බං. ඔක්කො. මම විතරනේ බං සෙට් ඉන්න ඔක්කොම ඔය ගාන්න ඉන්නවා. වරෙන් බං එට. අඩෝ සිරාවට මට මුස්ලිම් යාළුවෙක් හිටියානම් ඔය බලු වැඩේ මං ඌට කරනවා මචං අනිවාර්යෙන්ම. පෝක් ඇත්තටම දාන් ඇවිල්ලා ඌට මං කව්වනවා. කව්වලා ඊට පස්සේ සතියක් විතර ගියාට පස්සේ කියනවා ඔබ කෑවේ උරු මස් කියලා. Honda Dio wheeling. ඒ අද මේකේ තියෙන්නේ ඩියෝ වීල් කරනවා මචං. පාකනවා. හරිනේ අමාරුව. ඕක කරගන්න තමයි මචං ඔට්ටුනේ. කොහොම ගත්තත් දන්නේ මචං බයික් එක ගොඩට කෙලින්ම බුම් ගාලා වෙලේ. හොඳ වැඩේ. ඇත්තටම හොඳ වැඩේ මචං. ඔහොම වෙන්නමත් ඕන. අම්මා රෑ 10 වෙන්න කලින් ආවේ නැත්තම් දොර වහනවා. පාන්දර දෙකටත් අන්දි කඩල්ල වල අන්තිම සටන ගන්න මා ඉතුරු මිතුරු කියලා. අඩු වෙඩි තියනද යකෝ? වෙඩි තියනවා යකෝ. අන්න ඒක තමයි මචං නියම ගානේ. සුපිරි ගානට තියෙන බඩු. ඔක්කේ මගේ රත්තරන් යාළුවනේ. මං හිතනවා මේ වීඩියෝ එක දැන් මෙතන නවත්තොත් හොඳයි කියලා. මොකද මට නිදිමතයි. ඒ වගේම අද වීඩියෝ එක මට එච්චර සෙට් උන්නේ නැහැ. කමන්නේ මං ඒක දානවා ඒ උනාට. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.